අදත් මං කියන්නද කතාවක්. එක ගමක හිටියා දෙවි කෙනෙක් අදහන බැතිමතෙක්. එයා හරි ආදරෙන් හිටියේ මේ දෙවියන්ට. බුද්ධ පූජා තියෙනවා, මල් වට්ටි තියෙනවා, පඬුරු පාකුඩන් තියෙනවා. හරි භක්තිමත් විදියට මේ දෙවියන්ව අදහනවා. ඉතින් ඔහොම කාලයක් යනකොට එනවා දවසක් ලොකු ගම් වතුරක්. ගම් වතුර චුට්ට වැඩි වෙලා යනකොට එනවා ඉස්සෙල්ලාම මෙයාව බේරගන්න අසල්වැසි පිරිසක්. යාළුවෝ නැත්නම් යාළුවෝ ඇවිල්ලා කඹයක් දීලා කියනවා එන්න දැන් ගම් වතුර වැඩි වෙන්න යන්නේ කියලා. මේ බැතිමතා ඉඳන් කියනවා නෑ ඕනේ මට දෙවියන්ව විශ්වාසයි. එයා ඇවිල්ලා මාව බේරගන්න කියලා ඒක ප්‍රතික්ෂේප කරනවා. මොනික වෙලාවක් යනකොට ගම් වතුර වැඩි වෙනවා. ඊට පස්සේ එනවා බෝට්ටුවක් මෙයාව බේරගන්න. ඇවිල්ලා කියනවා එන්න බෝට්ටුවට ගොඩ වෙන්න. ඔයාව දැන් ගිලෙන්නයි යන්නේ. අපි ආවේ ඔයාව බේරගන්න. ඒත් අර බැතිමතා ඉඳන් කියනවා බෑ මම ඉන්නේ නෑ. මාව දෙවියන් බේරගන්න. එයා ඇවිල්ලා මාව බේරගන්න. මම යත් එක්ක එක බලාගන්න කියලා තරේ ප්‍රතික්ෂේප කරනවා. කොහොම තව චුට්ට වෙලාවක් ගියා. යනකොට දැන් ගම් වතුර මට්ටම නිවසේ වහල මට්ටමටම ආවා. දැන් මෙයාට තියාගන්න දෙයක් නෑ. වහලට නැග්ගා. වහලට නැගලා ඉන්නකොට හෙලිකොප්ටරයක් ආවා. මෙයාව බේරගන්න. ඇවිල්ලා අර මග දැම්මා වහලෙකට. දාලා ඉවරලා කිව්වා එන්න මේ ඉන්නමගද ගේ. හෙලිකොප්ටරයට ගොඩ වෙන්න. ඔයා දැන් ගිහිල්ලා මැරෙන්න යන්නේ කියලා. ඒත් අර බැතිමතා ඉඳන් කියනවා නෑ දෙවියෝ ඇවිල්ලා මාව බේරගන්න. මම ඒක යත් එක බලා ගන්න. හරිය ප්‍රතික්ෂේප කරනවා. ඔහොම ටික වෙලාවක් ගියාට පස්සේ ගම් වතුර මට්ටම හොඳටම වැඩි වෙලා අර මිනිස්සයා ගිලෙනවා. අර බැතිමතාව ගිලෙනවා. ගිලිලා යා ජීවිතක්ෂයටපත් වෙනවා. මැරෙනවා. ඊට පස්සේ මොනවා වුණත් දැන් බැතිමතානේ. මෙයා යන්නේ අර දෙවියන් ගාවට. දෙවියන් ගාවට ගිහිල්ලා මෙයා තමන්ගේ දුක් ගැන ඉල්ල කියනවා. දෙවියනේ මම ඔයාට උදේ පාන්දර ඉඳන් හවස වෙනකන් පඬුරු පාකුඩන් දුන්නා. මල් වට්ටි පූජා කළා. පළතුරු වට්ටි පූජා කළා. අඬුරු බැන්දා. ඇයි දෙවියනේ ඔයා මාව බේරගන්න ආවේ නැත්තේ? මෙයා යවනඩුව කියනවා. ඒ දෙවියන් වහන්සේ චුට්ටක් hina වෙනවා. චුට්ටක් hina වෙලා කියනවා මිනිස්සයෝ මං ඔයාට උදව් කරන්න පළවෙනි සැරේ අසල්වැසියෙක් කිව්වා. කඹයක් එක්ක. ඔයා ඒක ප්‍රතික්ෂේප කරා. දෙවනියට මම බෝට්ටුවක් කිව්වා. ඔයා ඒකත් ප්‍රතික්ෂේප කරා. තුන්වෙනි සැරේ මම ඔයාට හෙලිකොප්ටරයක් කිව්වා. ඔබතුමා ඒකත් ප්‍රතික්ෂේප කරා. මං ඉතින් මොනව කරන්නද? එහෙම කියලා පොඩි හිනාවක් දාලා අර මිනිස්සුන්ට අනුකම්පා කළා. වෙන මොනවා කරන්නද? ඉතින් මට කියන්න ඕනේ මෙච්චරයි. ඔයාලගේ අහල පහල ඉන්නවා දෙවියන්ගේ ස්වරූපයෙන් ඉන්න හරි හොඳ මිනිස්සු. එයාලා වඳුර ගන්න. එයාලා හරි උදව්වක් කරාන, උදව්වක් කරන්න එනවන, උදව්වක් කළාන එයාලා පඬු පාකුඩන් ඕනෙත් නැහැ. බුදු පූජා ඕනෙත් නැහැ. අඩුව තරමේ ස්තුතියි කියලාවත් කියන්නේ. එච්චරයි මං කියන්නේ. ජයන් වේවා.